කොළඹ සිට නුවරඑළියට යන හැටන් තලාව කැලේ මාර්ගය තමයි මේ ඔයගොල්ලෝ දකින්නේ. මේ පාරේ ආපදාවෙන් පස්සේ මෙන්න මේ විදියට තමයි පාර තිබ්බේ. ඒත් දැන් ප්‍රතිසංස්කරණය වෙලා මේ පාර දැන් නුවරඑළිය දක්වා කිසිම ප්‍රශ්නයක් නැතුව යන්න පුළුවන්. සංචාරකයන්ට ආයෙත් නුවරඑළියට යන්න පුළුවන් විදියට පාර දැන් හදලා තියෙනවා. ඕගොල්ලෝ දන්නවා නුවරඑළිය ටවුමත් ආපදාවට ලක් වුණා. ඒත් දැන් මේ නගරේ කඩිනමින් ප්‍රතිසංස්කරණය කරලා දැන් කිසිම ප්‍රශ්නයක් නැතුව සංචාරකයන්ට ගමන් කරන්න පුළුවන් විදියට මාර්ග ටික විවෘත කරලා නුවරඑළියත් දැන් සංචාරකයන්ට විවෘත වෙලා ඉවරයි. අපි හිතුවටත් වැඩිය ගෙන් නුවරඑළිය ටවුම යථා තත්ත්වයටපත් වුණා. වික්ටෝරියා පාක් එක ගෙගරි වැවරවුම දැන් ඕගලන්ට හිතේ හැටියට ඇවිදින්න පුළුවන් විදියට ඒවා ඔක්කොම කඩිනමින් ප්‍රතිසංස්කරණය වෙලා අවසానයි. ඕගොල්ලෝ මේ අවුරුද්දේ නුවරඑළිය සංචාරය කරන්න බලාපොරොත්තු වුණා නම් කිසිදු බියක් නැතිව ඇවිල්ලා සතුටු වෙලා යන්න කියලා ඕගලන්ට ආරාධනා කරනවා. එහෙනම් ඕගලන්ට ජය වේවා.